ජේසු පිහිටයි. ආදර දරුවනේ සහෝදර සහෝදරියනි අපි චිත්‍ර රූප මවා ගනිමු. අන්ධයෝ දෙදෙනෙක් ජේසුස් වහන්සේ ළඟට එනවා. අන්ධයෝ දෙදෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමිනී අපට පෙනීම ලබා දෙන්න කියලා කියනවා. අපට අනුකම්පා කරන අපට පෙනීම ලබා දෙන්න. ජේසුස් වහන්සේ නැවත උන්ගෙන් අහනවා මා ඔබට කුමක් කර දෙනවද ඔබ කැමතිද කියලා. ඒක හරි වැදගත් වෙනවා. අපිට පේන්නේ අන්ධභාවය. එයා වෙන දෙයක් ඉල්ලුවොත් එහෙම. සමහර එහෙමත් තියෙනවා. Tamanට අවශ්‍ය අත්‍යවශ්‍ය දෙයක් තියෙනවනේ. අත්‍යවශ්‍ය දේ තමයි උන්වහන්සේගෙන් ලබා ගන්නට ඕනේ. ඔවුන් කියන ස්වාමීනි අපට පෙනීම ලබා දෙන්න කියලා. ඔබ විශ්වාස කර ලෙස ඔබට පෙනීම ලැබෙන. උන්වහන්සේ ස්පර්ශ කරලා ඔවුන්ට පෙනීම ලබා දෙනවා. ආදර දරුවෙනි සහෝදර සහෝදරියනි. උන්වහන්සේ ඔබෙනුත් මගෙනුත් අහනවා. මා ඔබට කුමක් කර දෙනවද ඔබ කැමතිද කියලා. ඒක නිසා අත්‍යවශ්‍ය දේ ජීවිතය ජය ගන්නට, ලෝකය දකින්නට, සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙන්නට අවශ්‍ය අත්‍යවශ්‍යම දේ හැමදේම ඉල්ලන්න එපා. අත්‍යවශ්‍යම දේ ඉල්ලගෙන උන්වහන්සේගේ ආලෝකය තුල ජීවත් වන්නට වරම් ඉල්ලලා අපි යාඥා කරමු. ආලෝකේ නත්තල කියන්නේ ආලෝකය. ජේසුස් වහන්සේ ආවේ ආලෝකය දෙන්නට. ගැලවීම කියන්නේ ආලෝකය. අඳුරෙන් ඉන්න අයට, අන්ධකාරයෙන් ඉන්න හදවතේ අන්ධකාරයෙන් ඉන්න අයට ආලෝකය. ආලෝකය. ඒක තේරෙන්නේ ප්‍රශ්න නිසා අඳුරෙන් ඉන්නකොට. ප්‍රශ්න කියන්නේ අන්ධකාරය. අන්ධකාරය ප්‍රශ්න කියන්නේ අන්ධකාරය. මූණ වෙනස් වෙනවා. ඇස්වල තියෙන කාන්තිය නැති වෙලා යනවා. වේදනාව කඩාගෙන වැටිලා. අන්ධකාරය. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතය ආලෝකවත් කරන අද දවසේදී. විශ්වාසයෙන් සිටින්. ජේසු පිහිටයි.